ආයුබෝවන් සුබ දවසක්. සයිබර් අපි කැමැතිම ගියේ වැඩසටහනේ පස්වන වැඩසටහන සමගයි ඔබ අප සමග එක් වී සිටින්නේ. සයිබර් අවකාශය තුළ පෙරලිකාර චරිතයක් අද අපිත් සමග එකතු වෙනවා. ඒ පසුගිය සමයේ සයිබර් දේශපාලන පිටියේ ප්‍රබල චරිතයක් වෙච්ච නුවන් නිරෝධ අල්විස්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. පසුගිය සමයේ තිබූ මැතිවරණ දෙකක් තුළ ඔබ ඉතාමත් කාර්යබහුල වුණා. කොහොමද පශ්චාත් මැතිවරණ සමය විවේකයෙන් පසු වෙනවද? එහෙම කියලත් විවේකයක් නෑ නංගී. මොකද මැතිවරණයක් අවසන් වුණා කියලා අපි සයිබර් අවකාශය කරපු දේශපාලන අවසන් වෙලා නැහැ. ඉතින් අපි තවදුරටත් ඒක ඉදිරියට කරගෙන යන්න ඕන. මොකද අපි බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය නෙමේ මැතිවරණ දෙකකින්ම ලැබුණේ. ඉතින් අපි විශ්වාස කරනවා මේ ලැබිච්ච ප්‍රතිඵලය රටක් වශයෙන් හානිකර ප්‍රතිඵලයක් කියලා. ඉතින් මේ පිළිබඳව දැනුවත් කරන්න නම් අපි අනිවාර්යෙන්ම සයිබර් මෙහෙයුමේ ඉදිරියට නිරත වෙලා ඉන්න ඕන. ඉතින් මැතිවරණයක් අවසන් වුණා කියලා මම හිතන්නේ නැහැ අපේ කාර්යබහුලත්වය නිමා වුණා කියලා. අපි තාමත් පෙර පරිදිම කාර්යබහුලයි වෙලා තියෙන්නේ. අපි දැනට කණ්ඩායමක් වශයෙන් කරගෙන ගිය වැඩ කටයුතු ටික අපි අවසන් කරලා දැන් තනියෙන් රට වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියන තැන ඉඳගෙන අපි ඉදිරියට කරගෙන ඉන්නවා. ඔව්. කවුද නුවන් නිරෝධ කියන්නේ? අපි ඔබව හඳුන්වා දෙන්නට කලින් අපි කැමති ඔබේ හඩින්ම ඔබ කවුද කියලා දැනගන්න. මම ප්‍රශ්නයක් අහන්නද? දිල්කි මොනවද දන්නේ නුවන් නිරෝධ ගැන? දේශපාලන පිටිය තුල විශාල පෙරලියක් සිදු කළ එක් චරිතයක්. දේශපාලන පිටිය කියලා කිව්වේ? සයිබර් මාධ්‍ය හරහා. හරි. ඔය දිල්කි අඳුනන කෙනාම තමයි නුවන් නිරෝධ කියන්නේ. විශේෂයක් තියෙන්නේ අපිට අපි පොරවල් නෙමේ. අපි වැඩක් කරා. තාමත් ඒ වැඩේ කරනවා. ඉතින් අර දිල්කි කියපු කාරණේම තමයි. ඒ කියන්නේ මං කියන්නේ මම්ම තමයි බොහෝ දේවල් කරා සයිබර් වල. ඊට අමතරව මම වෘත්තීය පටන් ගත්තේ ජනමාධ්‍යවේදියෙක් විදියට. පත්තරයකින් පටන් ගත්තේ. ඉස්කෝලේ කාලේ ඉඳලම ආසාවක් තිබ්බා ජර්නලිස්ට් කෙනෙක් වෙන්න. හැබැයි දැන් නම් හිතනවා අපරාධෙ මුනේ කියලා. මොකද මේ සමානිත සමාජය වගේම තමයි මාධ්‍ය ශාස්ත්‍රයත් කුහක කට්ටියකින් පිරලා තියෙනවා. ඉතින් ඒ හින්දා දැන් හිතනවා අපරාධ කියලා. ඉතින් මාධ්‍යවේදියෙක් විදියට අවුරුදු 15කට කිට්ටු වෙන කාලයක් කටයුතු කළා. දැන් ස්වාම පුරුෂයෙක් ආදරණීය පියෙක් විදියට දැහැමෙන් සෙමෙන් කාලය ගෙවනවා. ඒ ආපු ජීවිත ගමන ගැන ඔබ මොකද හිතන්නේ? සතුටුද? මෙහෙමයි. ඉතින් ජීවිත ගමන ගැන අපි හැමෝම සතුටුයි. එහෙම අසතුටු වෙන පුද්ගලයෙක් සමාජයටත් එයාගෙන් වැඩක් නැහැ. ජීවිත ගමන සතුටු නම් විතරයි තමාගේ ජීවිතය පිළිබඳ තමා සතුටින් ඉන්නවා නම් විතරයි එයා සමාජයටත් ආදරය කරන්නේ. ඇත්තටම මගේ ජීවිතය පිළිබඳ සතුටුයි. මෙහෙම දේවල් තියෙනවා. ඉතින් ජීවිතේ වැරදිච්ච තැන් වැරදිච්ච තීරණ ගණනාවක් තියෙනවා. ඉතින් නමුත් ඒවත් සතුටට පරිවර්තනය කරගෙන ජීවත් වෙනවා. ඔබ සතුටුයි කියලා කිව්වා. එවනට ඔබ එක මොහොතකදී කිව්වා ඔබ මාධ්‍යවේදියෙක් වීම ගැන ඔබ අසතුටටපත් වෙනවා කියලා. ඇයි ඒ? අපි පාසල් යන කාලේ දැක්ක මාධ්‍ය චරිත තමයි ඔය සුනිල් මාධව ප්‍රේමතිලක. ඒ වගේම අපේ රංචාගොඩ ළමයා ලියපු සිරිලාල් කොඩිකාර, කුලසිරි රාජපක්ෂ වගේ දෙවන්තයෝ අපි දැක්කා. අපි මේ මිනිසුන්ගේ ජීවිත දිහා ඈත ඉඳලා බලනකොට අපි හිතුවේ අපිත් කවදා හරි ඒ වගේ පත්තරකාරයෙක් වෙන්න ඕන. ඒ වගේ මාධ්‍යවේදියෙක් වෙන්න ඕන එහෙම කියලා. නමුත් ඇත්තටම මාධ්‍ය ශාස්ත්‍රයට ආවට පස්සේ අර අපි දැකපු මිනිස්සුන්ගේ ඒ බාහිරින් බලලා අපි විඳපු සුන්දරත්වය මිනිස්සුන්ගේ මං කියන්නේ මේ මම නම් සඳහන් කරපු පුද්ගලයෝ ගැන නෙමෙයි. නමුත් මේ මාධ්‍ය ශාස්ත්‍රය තුල ජීවත් වෙන මිනිස්සු එළියට මේ පෙන්වන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. මේ ඒගොල්ලොත් මේ සමාජයේ ජීවත් වෙන අනිත් මිනිස්සු වගේම කුහක කමින් ඒ අදහස් වලින් පිරිච්ච එහෙම උදවියක්. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ මට මේකට ප්‍රතිපහාර එල්ල වෙයි සමහර විට අහගෙන ඉන්නවා නම් මාධ්‍යවේදීන්. නමුත් මම තරයේ විශ්වාස කරනවා මාධ්‍යවේදියෙක් වෙච්ච එක අපරාධය මගේ ජීවිතයේ. මම ඒ කාලය ඒ ශ්‍රමය වැය කරා නම් ව්‍යාපාරිකෙක් වෙන්න අද මම ආර්ථික වශයෙන් ඉහළ තැනක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මේ වැඩසටහනට අනුව ඔබට සිදු වෙනවා ඔබ කැමති ගීත 10ක් තෝරා ගන්නට. එම ගීත තෝරා ගැනීමේදී ඔබ මොනවද යොදාගත්තු නිර්ණායක වගේම අපි දැනගන්න කැමති මේ ගීත තෝරා ගැනීමේදී ඔබට ඔබගේ හිතත් සමග අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වුණාද?
ඕක මම හිතන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම සින්දු විඳිනවා විතරයි. හිත තුළ අභියෝගයට ලක් කරන්නේ නැහැ. මට සින්දු 10ක් තෝරගන්න කියලා කිව්වම මගේ ජීවිතේ මට වැඩිපුරම දැනෙන සින්දු 10 තමයි මම තෝරගත්තේ. ඉතින් ඒක ජීවිතේ වැඩිපුර දැනෙන සින්දු 10 තෝරගන්න මට අභියෝගයක් නැහැ. මොකද මගේ විඳින සින්දු 10ක්. අනිවාර්යෙන්ම. ඔබ ඔබේ පළවෙනි ගීතය ලෙස තෝරාගන්නේ සිංහල සංගීත ශ්‍රේෂ්ඨයේ විශිෂ්ටතම ගායිකාවක් වූ නන්දා මාලිනියන්ගේ උඩගුලියන් ගොතා බදින ගීතය. ඉතා මනරම් ගීතයක් වූ මෙම ගීතය ඔබ තෝරගත්තේයි. ඒක හරි විශේෂයි. කියන්නේ මම පාසල් ගියේ ලුම්බිනියට, කොළඹ ලුම්බිනි විද්‍යාලයට. ඉතින් කලාවුල්ල දවස්වලදී තමයි මට ඔය ගීතය මුලින්ම ඇහුනේ. ඒ දවස්වල මම හිතුවේ මේක ඇත්තටම ආදර ගීතයක් කියලා. ඉතින් අපි ඔය ගෑනු ළමයි දැක්කම උඩගුලියන් ගොතා බඳින ඉතින් කියනවා. පස්සේ කාලෙක සමාජගත වෙනකොට අපි මට තේරුණා මේ ගීතය සම්පූර්ණයෙන්ම කියවනකොට, අහලා විතරක් නෙමෙයි ගීතය කියවනකොට මේකේ ලොකු සමාජ අරුතක් තියෙන ගීතයක් කියලා. ඉතින් අර මගේ නොහැකියාවට සහාය කියන්නේ පාසල යන කාලයේ ගීතයක් තෝරා ගැනීමේ තිබ්බ නොහැකියාව සහ පසු කාලයේදී ඒ ගීතය කියවා ලබාගත් පන්නරයට ගරු කිරීමක් වශයෙන් තමයි මම මුලින්ම ඒ ගීතය තෝරගත්තේ. ඒ ආකාරයෙන් තමයි ඔබේ ගීතයට ප්‍රිය කරන්නේ. ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බුජුන් මේස මත සුවඳ හලන්නට නැත මේ දෙරණේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ.
ජනතා පාදුවිල්ලේ ජන මහ ජනතා පාදුවිල්ලේ දැලී වෙලි සැනහි මිය යන්නෙම් මගේ පරම පැතුම මගේ පරම පැතුම එයයි මගේ පරම පැතුම එයයි එමගට මා විසි කරන්න තොරතුරු අවකාශයේ එල්ල ලකුණ ඔබේ තේරීම අනුව ඔබ මීළඟ ගීතය ලෙස තෝරාගන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක්. බතකා ඉවරයි ගීතය. අද දිනේ මෙවැනි ගීත සමහරුන් හඳුන්වනවා ජාතිවාදී කියලා. ඔබ කුමක්ද දරන මතය මේ ගීතය සම්බන්ධයෙන්? ඔය ගීතය වීර පුරන්නප්පු කියන අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ රණකාමියා පිළිබඳව ලියවුණු ගීතයක්. ඉතින් මම දන්නේ මොකක්ද මන් දන්නේ මේ රටට වෙලා තියෙන්නේ තමන්ගේ රට තමන්ගේ ජාතිය ගැන කතා කරන හැම මිනිස්සෙක්ම ජාතිවාදී වෙනවා. ඒක මං හිතන්නේ මහා ජාතියට විතරයි පොදු වෙලා තියෙන්නේ. අපි සිංහල කියලා කතා කරොත් අපි ජාතිවාදී වෙනවා. ඉතින් මම අවංකවම කියන්න බය නැහැ. මං නුවන් නිරෝධ අල්විස් කියන්නේ අමු ජාතිවාදියෙක්. මොකද මම ස්තරයේ විශ්වාස කරනවා සිංහල අපිට ඉන්න තියෙන එකම රට මේක. අපේ මුතුන් මිත්තන් පුරන්නප්පුල වගේ කට්ටිය සුද්දොත් එක්ක ෆයිට් කරලා එන සතුරු බලවේගත් එක්ක ෆයිට් කරලා අපේ රට බේරගත්තා නම් ඒ යුතුයකම අපි අපේ අනාගත පරම්පරාවටත් ඉෂ්ට කරන්න ඕන. ඉතින් මම මේ ගීතය තෝරාගත්තේ අද වෙනකොට අපේ රටට ඔය ගීතය හරියටම ගැලපෙනවා. මොකද විදේශ ආක්‍රමණිකයන් බොහෝ වෙස් අරගෙන අපේ රටට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඉතින් අපිට එදා පුරන්නප්පු හිටියා වගේ තව පුරන්නප්පුලා දහස් ගාණක් බිහි කරගැනීමේ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ වගේ ගීත ක්‍රමක්‍රමයෙන් නැවත වතාවක් සමාජගත වෙන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ. ජාතියක් විදියට ඉදිරියට යන්න අපි අනිවාර්යෙන්ම මේ වගේ ගීත ශ්‍රවණය කරන්න ඕන. ගීත ශ්‍රවණය කරලා අනාගත පරම්පරාවට ඒක උරුම කරලා දෙන්න ඕන. බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩ රට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බන්දක් ගෙවන්ද වේවිද නුදුරු දිනේ අනේ මගේ ළමයිනේ අඳන විට මොනවද නුඹලට මම දෙන්නේ බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවානේ ඈල මහේ සිට නිදහස ඉල්ලන පිපි වැනි ගිය මල් පිපුණා
කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුද ගිනි දැල් නැගුණා සම්පායන් වී ජාතික ආලෙන් පොත් කොටනා කඩු මුව තියලා අප්පන්නේ කවදද පර සුන්දන් සිංහල පොළොවේ කැටි ගහලා කන්දේ ගෙදර දුප්පත් නෑදෑයින් පෙරමුණකට රැස් වන සද්දේ කකුළු ලෙසට සුන්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත් තුවේ ඉබ්බේ පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනග මැද යම යුද්ධේ කෙහෙල් කුරුල්ලන් වාගේ රුපුහිස් අට ඉස්බෙත් විසිබී වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරන් අප්පු සටනට වැදුනා www.radio1.lk radio1.lk හෙළයේ හෙළ අභිමානය ඔබ ඊළඟට තෝරාගන්නෙත් සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයක් පුලුස්සාගත් රොටිය ගීතය. අද සමාජයේත් මේ පිලිස්සුණු රොටිය ගැන කතා වෙන නිසාමද ඔබ මෙම ගීතයට පිය කරන්නේ? පුලුස්සාගත් රොටිය කිව්වම දැන් නම් ඒකට මේ සංකේත නාමයක් තියෙනවා අපේ මේ මෑත කාලින සමාජයේ. අපිට මේ මාදුළුවාවේ සෝවිත හාමුදුරුවෝ මට මතකයි ජනාධිපතිවරණය වෙලාවේ 2015 ජනාධිපතිවරණය වෙලාවේදී හාමුදුරුවන්ගේ නිරන්තරයෙන් කටේ තිබු වචනයක් තමයි මේ දැන් රොටිය තැටිය රත් වෙච්ච එකේ අපි රොටිය පුච්ච ගන්න ඕන කියලා. ඉතින් මම හිතන්නේ හාමුදුරුවෝ ඔය ගීතය අහලා විඳලා තියෙන්නේ නැති. ඉතින් සෝවිත හාමුදුරුවෝ ඒ හඳුන්වා දීපු ඒ සංකේතයට ගරු කිරීමක් විදියට දැන් හාමුදුරුවෝ තැටිය රත් කරා. දැන් රොටිය කරවිලා තියෙන්නේ. ඉතින් ඒකට ගරු කිරීමක් විදියට හාමුදුරුවෝ මේ රොටිය කර කරපු එකට ගරු කිරීමක් විදියට තමයි මම මේ සින්දුව තෝරගත්තේ. අපේ හාමුදුරුවෝ මේ අහගෙන ඉන්නවනම් ගිලන් ඇඳේ හරි ඉඳලා මේ සෝවිත හාමුදුරුවෝ වෙනුවෙන් මම තෝරගත්ත ගීතයක් තමයි මේ රොටිය කරවුන ගීතය. පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ උලුස්සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ හදාගත් ලුණු මිරිස් රහ නැත මොකද මන්දා දිවට වූයේ සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ පොළ බව මුසු සිනාහන නැත සවන් බීරිව ගියාදෝ කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිනට වූයේ උලුස්සාගත් රොටිය කරවි මොකද මන්දා ලිපට වූයේ නිවහන නුහුරු වීනම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්ද නෑගම් ගොහින් බිරින්ද නෑගම් ගොහින් බිරින්ද නෑගම් ගොහින් මේ රටේ ලියවුණු අග්‍රගණ්‍ය පද රචනයක් ඔබ තෝරාගෙන තියෙනවා. සුනිල් ආරියරත්නයන් අතින් ලියවි නන්දා මාලිනියන්ගේ සුමියුරු හඩින් ගැයෙන මෙම ගීය පිළිබඳව වැඩි යමක් පවසන්නේ නැතිව ඔබ මේ පිළිබඳව දරන අදහස වෙත අපි යමු නිරෝධ. යමු නිරෝධ කියන එකත් පොඩි සුමියුරු ගතියකින් වගේ ආව නේද? මම කියනවා මේ නන්දා මාලිනී මහත්මියගේ ගීතයට ඔබ ලබා දුන්න නිර්වචනය වැරදි. මොකද ඔය ගීතය පවන කියන ගීත මාලාවේ අඩංගු වෙච්ච ගීතයක්. ඉතින් සුමියුරු නෑ. ඒ ජාතියක් අවදි කළ කටහඬක්. ඉතින් ඒ ජාතියක් රණගී සුමියුරු විදියට කියන්න බෑ. 2500 වසරක් කියන ගීතය මම තෝරගත්තේ ඒ නන්දා මාලිනියන්ගේ තියෙන ඒ තේජස් හඬ අදටත් මේ සමාජය තුළ රැව්පිල් රැව් දෙන්න ඕන. මොකද දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ පාලනය කරන උදවිය විනාශ කරන්න මේ අපේ රට අපේ මාතෘ භූමිය. ඉතින් ඒ මාතෘ භූමියට ආදරය කරන්න නම් මේ වගේ ගීත අපේ තරුණ හිත් වලට වද්දන්න ඕන, කාවද්දන්න ඕන. ඉතින් මේක මේ සින්දුව අහන කෙනෙක් මේ සින්දුවට ආපහු ප්‍රිය කරන්න පුළුවන්. ඒ හඬත් එක්ක ඒ හඬේ තියෙන ගැම්මත් එක්ක යාර ජවයක් එන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ගීතය තෝරාගත්තේ. ඔබ පවසන ආකාරයට සදා නොමැකෙන හඬක්. ඔව් එහෙම හඬවල් කීපය අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ. නන්දා මාලිනී, ඒ වගේම WD අමරදේව, ඒ වගේම වික්ටර් රත්නායක, සුනිල් දිරිසිංහ, ඒ වගේ ගුණදාස් කපුගේ, මාලි බුලත්සිංහල, ඒ වගේ හඬවල් කිහිපයයි තියෙන්නේ. ඒ අතරම මට මතක් කරන්න ඕන නිහාල් නෙල්සන් උත් සදා නොමැකෙන ගීත රාවයක්. එයාගේ ගීත 6/8 බීට් එක කියන්නේ ෆාස්ට් බීට් එකෙන් තිබ්බට නිහාල් නෙල්සන් උත් ගීතය තුලින් සමාජ සේවයක් කරපු පුද්ගලෙක් විදිහට තමයි මම දකින්නේ. අපි දැන් ඒ ගීතය වෙත යමු. පන්සියක් දැන් වයසයි මට මගේ දූ පුතුනි ලේ කිරි දුන් ලේ තුරාවි ලේ කලඳකුවත් නැදෙතනි දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙතුවෝ දරුවන් මගේ දේකා මට දින කෙටුවෝ
රජ වෙති මගේ උන් හැමදාමත් මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිලා මල්ලිලා හදන්ට ඕනෑ කමක් නැති ගේ දොර කන කර උගසට තියලා වලඳක් විකුණාගෙන බුදිති අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේ තුරාවි ලේ කලඳක් වත් නැදිතනේ දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහවුන් මගේ නම විකුණා කොටවා මගේ දරුවන් මරති අවුරුදු 5000ක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගේ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු මැනවී නමෝ දෙදවරන් දිවස් පස්වාන් දහසකට දිවස් කරුණා කරගන්ට යහපති ආයුබෝ කුරුල්ලේට සේතුමාවතී ආර්ථික මර්මස්ථානයක් වූ ලෝතුරු තථාගත සම්පහසි පූජනීයත්වයට පත් ඉන්දුනින් ශිෂ්ටාචාරී ප්‍රෞಢ සිංහ වංශ කතාවේ මහා රාවණ යුගයේ සිට වත්මන් ජනරජ පාලනය දක්වා එළමන් සලකුණු සොයා යන සිංහාවලෝකනය සිංහලමඟ රේඩියෝ එක තුළින් සෑම සතියේ කුජ දිනකම උදෑසන 9 කනිසකට ආයෝවන් ලක්දෙරණි සිංහ ගමනක අන්තර්ජාල ප්‍රවේශය කරුණා කරගන්ට යහපති ආයුබෝ කුරුල්ලේට radio1.lk හෙළයේ හෙළ අභිමානය ආයුරක්කන්තු ආවඩා රණවිරු උපහාර ගීතයක් ඔබ මීළඟට තෝරගන්නවා. යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වී තිබුණත් මේ ආදරණීය රණවිරුවන් අපේ හදවතේ තවමත් අමරණීය තැනක ජීවත් වෙනවා. මේ නිසාද ඔබේ ගීත තෝරා ගැනීම අතර මේ ගීත 10ට මෙම ගීතය ඇතුල් වුණේ. ආයුරක්කන්තු ආවඩා කියන ගීතය පහුගිය කාලේ අපේ යුද සමයේදී අපිට විශාල ගැටලුවක් තිබ්බා. මම එතකොට මාධ්‍යවේදියෙක් විදිහට යුද පෙරමුණේ අත්දැකීම් අපිට තිබ්බා. අපිට විශාල ගැටලුවක් තිබ්බා මේ හමුදාවට තරුණයන් බඳවා ගැනීමේදී. ඉතින් ඒ වෙනුවෙන් නොයෙකුත් ප්‍රචාරක උපක්‍රම භාවිතා කළා. ආයුරක්කන්තු ආවඩා වැනි ගීත නිර්මාණය වෙන්නෙත් එවැනි පසුබිමක් තුල. ඉතින් යුද්ධය අවසන් වෙලා අපේ රටට සාමය උදා වෙලා තියෙන මේ කාලේ දැන් යුද විරුවන් පාවා දෙන තැනකට මේ රට තල්ලු වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර අධිකරණ කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඒ කෙල්ලෝ ටික කකුල් අතපය කඩාගෙන තමන්ගේ ජීවිත දන් දීගෙන ඇස් දන් දීගෙන සදාකාලික ආබාධිතව වෙලා අපිට උදා කරලා දුන්නු මේ නිදහස පාවා දින යුගයකට යන මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් නම් මේ ගීතයක් අහලා අපි තාමත් අපේ හිතවත් හිත ඇතුලේ උඟුල්ලු ඉන්නවා කියලා පුංචි මැසේජ් එකක් දෙන්න ඒ කොල්ලොන්ට කෙල්ලොන්ට. ඒක තමයි හොඳම දේ. ඉතින් ඔය ආයුරක්කන්තු ආවඩා කියන ගීතය මම තෝරගත්තේ ඒ හින්දා මට මතකයි මගේ දුව පුංචි කාලේ ඔය සින්දුව කියනවා. එයාත් හරි ආස ගීතයක්, මගේ ලොකු දුව. එයාත් හරි ආස ගීතයක් තමයි ඔය ආයුරක්කන්තු ආවඩා ගීතය. මෙම ගීතය අපේ රණවිරුවන්ට උපහාරයක්ම වේවා.
රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල දිරියෙන් දිදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා කහවනු යස ඉසුරු ළඟ අතනපා ඔබ රකින්න රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා කල සමුදුරේ කොස පරගවා ඔබ නගන ජය ගොසින් මව්බිම සිනාසෙන් නීරැදිවා සිනාසෙන් නීරැදිවා චිරංජීවතු චිරංජීවතු ආයුරක්කන්තු ආවඩා රට රකින්න ජීවිත රකින්න අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල විරියෙන් ඉදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා ආයුරක්කන්තු ආවඩා www.radio1.lk radio1.lk හෙළයේ හෙළ අභිමානය දඩබ්බර පාසල් සිසු සිසුවියන්ගේ සංවේදී මතකයන් අවදි කරන ගීතයක් ලෙසයි ඔබේ මේ ගීතය මම දකින්නේ. පියමන් කෙරුවෙමු මහවෙල් මැද්දෙන්. පාසල් කාලේ පෙම්වතුන් වූ ගොඩක් දෙනේ වැඩිහිටියන්ට වූ පසුත් ඉතා ප්‍රිය කරන ගීතයක්. ඔබත් පාසල් කාලේ පෙම්වතෙක්ද? ඔව් මං බාලේ පෙම්බර තමයි. ඒ කියන්නේ පාසලේ කාලයේ පෙම්වතිය තමයි කසාද බැන්දේ. ඉතින් දිල්කිට එහෙම යන්න පුළුවන් වෙලා තියෙනවද මහවෙල් මැද්දෙන්? ඔහොම අතින් අල්ලගෙන එහෙම තමන්ගේ පෙම්වතත් එක්ක පාසල් කාලේ ඇත්තටම කියන්නට ඕනේ මම මගේ පාසල් කාලය වෙන් කළේ අධ්‍යාපනයට විතරයි. ඒත් අහන අය හිතනවා ඇති එහෙම නොවෙන්න ඇති කියලා. මගේ පාසල් අධ්‍යාපනය ඉවර කරලා තමයි මම මගේ ප්‍රථම ආදරය පටන් ගත්තේ. දැනටමත් මම ගෙවන්නේ ඒ ආදරය. හරි. නෑ මං ඇහුවේ ඒක මේ දිල්කි අපහසුතාවයට ලක් කරන්නේ නෙමෙයි. මොකද දිල්කි හැදිච්ච නාගරික පරිසරය තුල වෙල් තියෙන්න බෑ මේ ඉස්කෝලවල යද්දි. අනික ඔය ගීතය ආදර ගීතයකට වැඩිය පාසල ගැන ආඩම්බරයෙන් කියවෙන ගීතයක්. ඒ කියන්නේ අපිට මෙච්චර දේවල් කරපු ඉස්කෝලේ අපි කොහොමද දාලා යන්නේ කියන හැඟීම තමයි ඔය ගීතේ එන්නේ. ඉතින් අර මං අරම හැබුවට මේ මොකද හිතන්න එපා. ඉතින් පාසල යන කාලේ එහෙම ආදරය නොකරන කෙනෙකුත් නැහැ නේද? එහෙම ඉන්නවා. එහෙම වෙනවා. ඉතින් ළමයි කියන්න කැමති නැහැ. මොකද මේක අහන් ඉන්නවා අම්මලා තාත්තලාගේ ඔල්ල. ඉතින් එහෙම ප්‍රශ්න එනවා. ඉතින් නෑ ඇත්තටම දිල්කි එහෙම නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් දැන් මට අනිවාර්යෙන් හිතෙනවා ඔයා මේ ප්‍රශ්නේ මගෙන් අහයි කියලා. මොකද මම මේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම නිවැරදි උත්තරයක් දුන්නා. ඒක අපේ සහෘදයින් කොහොම පිළිගනීද කියන්න මම දන්නේ නැහැ. ඔව් දිල්කි ඇත්ත තමයි කිව්වේ. හරි.
අපි යමු වෙමු මෙම ගීතය වෙත. දෙඩුවෙමු උයන් කොනෙක හිඳ සිල්ප උගත්තෙමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට දෙපාවාරු නැත ඔබ හැර යන්නට ගැටුන දෙපාවයි කුල හැඟුම් කිලි කවට සිනාවයි නිල් තන පලසෙහි ගැටුන දෙපාවයි කුල හැඟුම් කිලි කවට සිනාවයි මල් නැටුමයි කලගෙඩි නැටුමයි මගේ දැස තුල යලිත් නැදේවිද මගේ දැස තුල යලිත් නැදේවිද පිය මං කෙරුවෙමු මහවේ මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ සිල්ප උගත්තෙමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට දෙපාවාරු නැත ඔබ හැර යන්නට නිත කඳුලින් හස කැනින් මුවා කළ සුඳුරු පැතුම් පුරවා මනමත් කළ නිත කඳුලින් හස කැනින් මුවා කළ සුඳුරු පැතුම් පුරවා මනමත් කළ මගේ කෙලිලොල් විය ගෙවුණු වගයි මා හැදු පාසල් මෞනි දයාදර මා හැදු පාසල් මෞනි දයාදර පිය මං කෙරුවෙමු මහවේ මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ සිල්ප උගත්තෙමු නැන ලැබගත්තෙමු දෙපාවාරු නැත ඔබ හැර යන්නට දෙපාවාරු නැත ඔබ හැර යන්නට නූතන හෙළයන්ගේ ඇසිදිසි සයිබර් අතික්‍රමණය ළඟදීම www.radio1.lk radio1.lk හෙළයේ හෙළ අභිමානය අපේ රටේ සමාජ පසුබිම දෙස උපහාසයෙන් බැලූ ගීත ගොන්න තුල ඉතා ජනප්‍රිය වූ ගීතයක් ඔබ මීළඟට තෝරගන්නවා. ඒ මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ගීතය. මීට කලින් ඔබ පැවසූ ගීත පිළිබඳ අදහස් මෙන්ම ඔබ මේ ගීතයට ප්‍රිය කරන හේතුවත් හරිම අපූර්ව ඇති. ඔය ගීතය නිර්මාණය වෙන කාලය මට මතක හැටියට ගීතය දීපාල් සිල්වා ගායනා කරන්නේ නිර්මාණ වුණ කාලයටම ගැලපෙන ගීතයක් ඕක. ඕකේ එක වචනයක් තියෙනවා මේ දකින මිනිහාතේ බැඳලා ඔරලෝසු ඇතේ ටයිම් එකට කිසිම වැඩක් නැහැ ওই කියලා. ඒ කාලේ එක කිව්ව කෙනෙක් හිටියා චරිතයක් තිබ්බා සංකේතවත් කරපු චරිතයක් තිබ්බා. ඒ කියන්නේ එනවයි කියන උත්සවයකට කවදාවත් වෙලාවට සහභාගී නොවන චරිතයක් හිටියා. ඒ වචනය කියපු ගමන් අපිට ඒ චරිතය මතක් වුණේ. දැන් මම ආපහු ওই ගීතය තෝරගත්තේ දිල්කි
දැන් ඒ චරිත ආයි කරලයට අවිලා තියෙනවා. ඉතින් ඒ කාලේ නිර්මාණය වෙච්ච මේ ගීතය එයාගේ චරිත ලක්ෂණ වෙනස් වෙලා නැති හින්දා අදටත් වළංගුයි. මොකද සමහර අවස්ථාවල රාජ්‍ය උත්සවවල අපි දැක්ක රාජ්‍යයේ නිලධාරීන් ඇවිල්ලා ওই චරිතය එනකන් උදේ 8ට තියෙන උත්සවයට ওই චරිතයෙන් හවස 2ට. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ෆ්ලයිට් එකක් පැය 8ක් පරක්කු කරන්න වුණා මෙයා එයාපෝට් එනකන්. ඉතින් මේ රටේ ඒ මිනිස්සු ආපහු ඇවිල්ලා පිස්සු කෙලන හින්දා දැන් ওই දීපාල්ගේ ගීතය මම හිතනවා මේ කාලෙට උචිතයි කියලා නැවත වතාවක්. අපි යමු වෙමු එම ගීතය වෙත. අපේ පොලිසියට ගොඩක් උදව් කරන බජාරගේ හොඳ ළමයෙක් ඉන්නවා. එයාගේ නම පොඩි ළමයා. එයාට සින්දු කියන ආසයි කියලා මට හැමදාම කන්නලව් කරනවා. අපි යාට chance එකක් දෙන්න බෑ. පොඩි ළමයා. මීනවා ලොකු ළමයා. අර රටදාත්‍රි දෙයදාත්‍රි ලොකුට වාද්‍රි. නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුම පුදුම රටක් තියෙනෝයි මහමුහුදින් වට කෙලිච්ච අඹගෙඩියක හැඩය වෙච්ච ඒකට මරු නමක් කියනෝයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නගිනකොට ඉහළට ඇහි කටු වෙන්නේ අනිකට අදීපිමට හෙලයි පහළටෝයි නිස්සෝ සුදු සෝයට කොට කුස්සු ඇද දෙනවා යමරට සෙතක් වෙයි දේ රටකටෝයි බඩට නැති වුණත් ලුණු කැඳ ඇඟට ඕනෙමයි විල්ලුද ඒකයි කලව සන්තෝෂයෝයි නැතිබරි අගහිඟ කම්මැද පිය සැකලෙට දුක් විඳ විඳ පෙන්නයි ලෝකෙට පරකාශයෝයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කර සාගරයයි එහි සම්පත් ආගරයයි පිටින් මාළු රටට ගේනෝයි රට වැද තනි වෙල්යායයි බැලුවම හරි සිරියාවයි නැවෙන්ගෙනත් කාල්වානෝයි දකින්න මිනිහාතේ බැඳලා ඔරලෝසු ඇතේ ටයිම් එකට කිසිම වැඩක් නැවෝයි මුන් හත කියන්නේ අටට පුතේ අට කිව්වොත් ළමයෝ වෙතේ කැත පුරුද්ද අතාරින්නේ නෑෝයි ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු නූතන හෙළයන්ගේ ඇසිදිසි සයිබර් අතික්‍රමණය radio1.lk හෙළයේ හෙළ අභිමානය අපේ රටේ පවතින එක්තරා සමාජ ව්‍යසනයක් පිළිබඳව කතා කරන ගීතයක් වෙතයි ඔබ මීළඟට යොමු වෙන්නේ. විශාරද මාලනී බුලත් සිංහල ගායනා කරන මල පොතේ අකුරු බෑ කීමි නිසා ගීතය.
මේ පිළිබඳ ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද? ඇතරම ඔය ගීතය මම තෝරගත්තේ ඔය මලපොතේ යකුරු බෑකීමිනි සහ කියන ගීතය රේස් දානවා කියනවා. කියන්නේ එංගලන්තේ දුවන අශ්වයන්ට දැන් බල්ලුත් දුවන, හාවුත් දුවන ඒ ඔක්කොටම මෙහෙඳලා ඔට්ටු අල්ලනවා. ඉතින් ඒක බරපතල සමාජ ව්‍යසනයක්. නන්දාමාලිනී ඒ කාලේ සියුම්ව පහර ගැහුවේ මේ ව්‍යසනය දැන අඳුනගෙන. දැන් ඒක කොච්චර ලොකුවට බලපාලා තියෙනවද කියලා තේරෙනවා අපිට. මේ ව්‍යාපාර හිමිකරුවන් අද වෙන විට මාධ්‍ය ආයතන හිමිකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ විතරක් නෙමෙයි අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට පවා මේ ව්‍යාපාර හිමිකරුවන් පත් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ අමාරුවෙන් කීයක් හරි හම්බ කරගන්න මිනිස්සයා මේ සූදු කිලියට වගේ ගිහිල්ලා සල්ලි නාස්ති කරගන්නේ නැතිව ඒවා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම වගකීමක් තියෙනවා මේ අපේ රටේ දේශපාලනය කරන උදවියට මේ ව්‍යාපාර වලින් අයින් වෙන්න, මේ ව්‍යාපාර වලින් ඈත් වෙන්න. මොකද ඔවුන් එහෙම කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ කරයි කියලා. මොකද උන්ට පැවැත්ම තියෙන්නේ මේ ව්‍යාපාර තව තවත් ප්‍රචලිත කරොත් විතරයි. ඉතින් මම මාලිනී බුලත් සිංහල මහත්මියගේ නැසී ගිය මාලිනී බුලත් සිංහල මහත්මියගේ මේ ගීතය තෝරගත්තේ ඒ සියුම්ව ඒ දවස්වල සමාජයට දීපු පණිවිඩය නැවත වතාවක් සමාජගත කරන්න ඕන කියන අදහසකින් මම ඉන්නින්ද. ඒ වගේම මාලිනී මිස් ගැන කියන්න ඕන කසුන් මගේ අතිජාත මිත්‍රයා. ඉතින් කසුන්වත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම එච්.එම්. අංකලුත් මේ වෙලාවේ මතක් කරනවා. මාලිනී මිස්ට උපහාරයක් විදිහට තමයි මම මේ ගීතය වැඩිපුරම තෝරගත්තේ. අපි යමු වෙමු ඒ අපූර්ව ගීතය වෙත. අකුරු බෑකී මිනිහා ඉංග්‍රීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා, අග ඉඳලා මුලට බලනවා. මොහින් ඉගෙන ගත්තද මන්දා මල පොතේ අකුරු බෑකී මිනිහා. radio1.lk radio1.lk හෙළයේ හෙළ අභිමානය. ඔබ ඔබේ අවසන් ගීතය වශයෙන් තෝරාගන්නේ අපි ඉන්නම් ඔබ වෙනුවෙන් ගීතය.
අපි නම් ඔබ වෙනුවෙන් හිතරන් රන් වැටක් මෙන් දෙරණි ඔබයි අපේ දෙයෝ අවියක් අතට ගනු බැරි සවියක් වන්න බලදිමි මන බිම දසති දිනා දෙන්නේ ඔබ තමයි අවියක් අතට ගනු බැරි සවියක් වන්න බලදිමි මන බිම දසති දිනා දෙන්නේ ඔබ තමයි සිංහ වංශ කතාවේ මහා රාවණ යුගයේ සිට වත්මන් ජනරජ පාලනය දක්වා එළමන් සලකුණු සොයා යන සිංහාවලෝකනය සිංහලමඟ රේඩියෝ එක තුළින් සෑම සතියේ කුජ දිනකම උදෑසන 9 කනිසකට ආයුබෝවන් ලක්දෙරණේ සිංහ ගමනක අන්තර්ජාල ප්‍රවේශය කරුණාකර ගන්ට යහපති ආයුබෝ කුරුල්ලේට Radio එක.lk හෙළයේ හෙළ අභිමානය